70 දශකයේ මේ ශිෂ්‍යයට එනකොට ඇත්තටම මම පාන්දර 1-2ට වුණත් රංගම බස් එකේ නැගලා ගෙදර යනවා. කලුතර යනවා. කොළඹ කොටුවෙන් බස් එකේ නැගලා ගෙදර යනවා අන්තිම බස් එකේ. මට බියක් සැකයක් දැනෙන්නේ නැහැ. නමුත් දැන් තියෙන සිදුවීම් දැක්කම කාන්තාවකට පාර බහලා යන්නේ නැහැ. කාන්තාව ලොකුම පීඩාකාරී තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ ඔක්කොම හේතුව අපි කාටද මේ පීඩාකාරී තත්ත්වය කියන්නේ? අපිට හරියට නීතියක් අපිට ලැබෙනවද නැහැ. අපිට නීතියක් ලැබෙනවා කියලා අපි කියන්නේ කොහොමද? අපේ රටේ ශ්‍රීලංක බණ්ඩාරනායක මහත්මිය. ඇත්තටම එතුමියට අද වෙලා තියෙන දේ බලන්න. එතුමියටවත් හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මේ අපි වගේ සාමාන්‍ය කාන්තාවකට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. අද නීතිය පවතින කාගේ අතේ? ගෑනු ළමයින්ට විශ්වවිද්‍යාලේ ගෑනු ළමයින්ට අත උස්සලා ගහන හැටි. තමුන්ට දූ දරුවෝ ඉන්නවා කියලා දැනෙන්නේ නැද්ද? අද මේ අපේ රටේ ප්‍රධාන පෙළේ අමාත්‍යවරු අපේ කාන්තාව හිංසනයටපත් කරන්න හැටි. ඉතින් මහලුකුවට රූපවාහිනිය අරේ මෙහෙ දානවා හැමතිස්සෙම කාන්තා හිංසනය පිටුදක්කමු කාන්තාවට පීඩනයක් වෙනවා නම් ඒ ගැන වහම දැනුම් දෙන්න කියලා. කාටද අපි මේවා දැනුම් දෙන්නේ? නීතියේ නාට්‍යයක් පෙන්වුවොත් ගන්නවා. ඒකට නීතියෙන් අවසර ගන්නවනලු. නේ? වීදියේ නාට්‍ය පෙන්වන්නේ සල්ලි ගෙවලා නෙමෙයි. සමුන්ගේ අදහස් ප්‍රකාශ කිරීම. මම 75 වීදි නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ වුණේ. මම මේ වෙනකම් වීදි නාට්‍ය කණ්ඩායමේ ඉන්න කෙනෙක්. නමුත් කවදාවත් අපිට ඔහොම ගහන්න ඇවිල්ලා නැහැ. ඔහොම ගහලත් නැහැ. ওই විදිහට තුච්ච විදිහට ගහලා නැහැ අපිට. අපි ගුටි කාලා නැහැ. තුවක්කු පෙන්නුවේ, දැලි පිහි පෙන්නුවේ නැහැ. ඉතින් මේවා තවදුරටත් බලාගෙන ඉන්න පුළුවන්ද? අද කලාකාරී හැටියට එක පැත්තකින් කාන්තාවක් හැටියට මට කලාකාරී ඕනේ නැහැ. මං කියන්නේ මේ සමාජයේ ඉන්න මං එක පුරවැසියෙක්. මම මේ ඔක්කොම දකිනවා. මට හැයෙනවා. මම විඳිනවා. පාරවල් හදලා නමුත් ඒ පාරවල් වල නිසියාකාර බස් සේවයක් තියෙනවද අපිට? නෑ. මේ අවනීතිය රජ කරන, මේ භීෂණය රජ කරන ප්‍රජාතන්ත්‍රවාදයක් නැති හැම දෙයකින්ම සාමත්ම පීඩනයටම ලක් වෙලා තියෙන රටක් අපේ රට. මේ රටේ තියෙන සම්පූර්ණයෙන්ම බොහොම ඒකාධිපති පාලනයක් වගේ. මේ රට මේකෙන් මුදවා ගන්නවාද කියලා හිතන්න දැන් යුගයේ කාලේ ඇවිල්ලා. නිශ්ශබ්ද වෙන්න එපා. බය වෙන්න එපා. බියක් සැකක් ඇති කරගන්න එපා. බිය සැක නැති කරගන්න. අලුත් යුගයකට යන්න. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරගන්න පුළුවන් යුගයකට යන්න. අතවෙනිදට හිතන්න. හිතලා බලලා ඒ අනුව ක්‍රියා කරන්න.